वर्ष 1970 දී ඇමරිකානු මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගම අති විශිෂ්ට සටන්කාමී උගුස්සා අවුරුදු 56ක යුද පිටිය දිග්විජය කළ සුපිරි ප්‍රහාරකයා. ජයග්‍රහණ කරන 100ට වැඩි කිසිම දවසක පරාජය කරන්න බැරි වුණු జగතා. ඔබ අපි කවුරුත් දන්න අද දවසේ වැඩිපුරම කතා වෙන F-15 ඊගල් ප්‍රහාරකයාණන් ගැන පොඩ්ඩක් අපි කතා කරමු. එදා මෙදා තුර ඇමරිකානු ගුවන් හමුදාවේ කොදුනාරටිය අවුරුදු 56ක් ගෝණ භූමිය දිග්විජය කළ මෙම විශිෂ්ටතම යානය ගෝණයේ සිට ගෝණට මෙන්ම ගෝණයේ සිට භූමිය දක්වා අති විශිෂ්ට දක්වා ඇත. ඉතින් ඇෆ්ගනිස්තානයේ ඉරාකයේ වැනි යුදබිම් සුණු විසුණු කළ මෙම යානාව ඊශ්‍රායලය, ජපානය, සෞදි අරාබිය, කොරියාවෙන් රටවල් වල ගුවන් හමුදාවත් සතුව පවතී. දශක ගණනාවක නව්‍යකරණයන් හමු වී නූතනයට හැඩගස්වල මේ යානය 2026 වෙනිවෙනිද 2026 වසර සඳහාද නව්‍යකරණයක් කරලා අලුත්ම සටන් උපක්‍රමات එක්ක තාක්ෂණය සහිතව තමයි මේ සැරේ ඉරානයට විරුද්ධව යුද භූමියට එන්නේ. ඉතින් ඊශ්‍රායලය වගේම ඇමරිකාව යන රටවල් දෙකම පාවිච්චි කරන මේ යානය මෙතුවක් කාලයක් මේ පවත්වාගත්ත ලෙගසි එකට ඉතාමත් ශෝකී දිනයක් උදා වෙනවා හරියටම 2026 මාර්තු මාස 2 වෙනි දින. ඒ කියන්නේ අද දවසේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවසේ. ඉතින් මේ බොහොම අවාසනාවන්ත සිදුවීමක් ඉතින් වාර්තා වෙන විදිහට ඉරානයේ මෙහෙයුමක් සඳහා ගොස් පැමිණෙන අතරතුර හෝ යන ගමන් තියෙන වෙලාවක මිතුරු පාර්ශවයේ ප්‍රහාරයකට ලක් වෙනවා. ඒකෙත් අවාසනාවන්තම දේ මිතුරු පාර්ශවයේ ප්‍රහාරයට ලක් වෙන්නේ ඇමරිකාවෙම නිෂ්පාදිත ගුවන් ආරක්ෂණ පද්ධතියකට තමයි කොටු වෙන්නේ. ඉතින් කිසිම දවසක මේ දිනේ කවදාවත් අමතක වෙන්නේ නැති මේ යානයට ඇමරිකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම සලිත වෙන පොතක් වුණා ඒක. අවුරුදු 56ක් කිසිම කෙනෙකුට පරද්දන්න බැරි වුණ යුද ජයග්‍රහණ 100කට වැඩි වාර්තා කරලා තිබු මේ විශිෂ්ට උගුස්සා හරියටම වෙලාව 6ත් 7ත් අතර කුවේට් දේශයේ භූමිය සිපගත්තා. ඉතින් පළවෙනි වතාවට ගුවන් ප්‍රහාරයකින් මිසයිල් ප්‍රහාරයකට ලක් කළා. ඒක දෛවයේ කොච්චර ක්‍රූර වෙනවද කියනවනම් F-15 යානයට ඉතින් මේ ඇමරිකාවෙම නිෂ්පාදනය කරපු ගුවන් යානය අවුරුදු 56කට පස්සේ ඇමරිකාවෙම නිෂ්පාදිත ගුවන් ආරක්ෂණ පද්ධතියක් මාර්ගයෙන් කුවේට් අහස දෙවනත් කරලා එද වැටුණා. ඉතින් මේ පුරාවෘත්තීය ඉතිහාසයේ අන් කවරදාටත් වැඩි රසබරව ලියවෙයි. මන්ද කිසිම කෙනෙක් අතින් පරාජය නොවුණු කිසිම කෙනෙක්ට පරාජය කරන්න බැරි වුණ තමන්ගේම ආයුධයකින් තමන්ගේම අවියකින් එකම එක්වරක් පරාජය වුණ යානයේ විදිහට ඉතිහාසගත වේ. ඉතින් ගුවන් නියම දෙදරත් ආරක්ෂිතයි කිසිම හානියක් වෙලා නැහැ. ඉතින් මේක හැමෝම කතා කරන මාතෘකාවක්. ඉතින් මේකේ අතීතය පොඩ්ඩක් මතක් කරලා දුන්නේ. හැමෝම වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.